පුතේ අද නම් මගේ ඇඟට හරි අමාරුයි මට උයන්නත් බෑ වාගේ. අනේ අම්මේ කලින් කිව්වනම් ඉවරනේ. දැන් මොනවද කන්නේ කියන්නකෝ. පුතේ තරහ ගන්න එපා. අද ටිකක් මේ මගේ ඇඟට අමාරුයි. සමා වෙන්න මට ටිකක්. හැමදාම ඔහොම තමයිනේ. ගෙදර කන්න දෙයක් නැහැ. මචං අෂා මොකද බං අර තරහින් අහගෙන හිටපන්කෝ. මොකද බං අවුල? අම්මා උයලා ඇවිල්ලා ආයේ. දැන් බඩගිනි බං. මචං අද වෙසක් පොය දවස. පාරක් ගානේ දන්සල් තියෙනවනේ බං. අනිත් එක අම්මලා හැමදාම උයලා දෙන නිසා අපිට ඒක ගාණක් නැහැ. හැබැයි එක දවසක් උයන්න බැරි වුණා නම් අපිට තරහ යනවා. අන්න හරි මිලායි අම්මා කියන්නේ දන්සලක් නෙවෙයි මචං දන්සලක් ඕන නම් අවුරුද්දට එක සැරයක් දෙසරයක් තියෙයි ඒක ඇත්ත දිනුවා. අනිත් එක හෂා අම්මගේ ආදරේ මචං දවසට 3 වේලම තියෙනවනේ. නිකමට හිතලා බලපන් අපි ලෙඩ වුණොත් රෑ නිදි මරාගෙන අම්මලා අපිව බලන්න යනවා. ඒත් අම්මා ලෙඩ වුණොත් කවුද අම්මා බලන්නේ? මේ යමු බා. දන්සලකින් කෑම අරගෙන එමු. උඹට විතරක් නෙමෙයි අම්මටත් එක්ක. ඒක ඇත්ත බා. මට අම්මට කෑ ගහන්න නැතුව ඉන්න තිබුණේ. මටත් වෙන අවුල් ඒක. මට සමා වෙන්න අම්මේ. මම මේ හන්දියේ දන්සලෙන් අම්මටත් බත් එකක් අරගෙන ආවා. මගේ පුතා සතුටින් ඉන්නවා නම් ඒ ඇති මට. මට සමා වෙන්න අම්මේ. ඔයාගේ ආදරේ මගේ හුස්ම වෙලා